මැනික යන්න පුතේ යන්න පැටියෝ යන්න සුදු මහත්තයා යන්න අරහෙට යන්න යන්න පස්සේ දෙන්නම් ආයේ බඩගිනියට තා යන්න එනකොට ගේන්නම් ඈ යන් යන්න පුතා යන් යන්න යන්න අනේ පව්වනේ පුතා යන්න ඉක්කේ ඒක දැම්මේ දොර කොට්ටමනේ. දොරකොඩ්ඩ දා බලන්න තුති මොනික යන්න මැනික සුදු යන්න එනකොට අපි ගේන්නම් යන්න මැනිකේ යන්න පුතේ යන් අපි පන්සල් වැඩේට එන්නම්කෝ යන් සුදු යන් මැනික යන් යන්න යන්න මැනික යන්න යන්න බසයන් මේ සයෝන් ඕනේ පඩත්තර වැඩ කරන්න එපා හරිද මැනිකේ පුතා යන්න ආයෙත් අඹ ගේන්න පුතා යන්න ෂිට් අපිට අලි එනකන් යන්න තිබුණේ ඔය යන්න දැන් අපි වඳින්නේ. අරහෙන් ඇවිල්ලා අරහෙට පැන්න යා මේක හිතනම් පෑන්නමින් හැදුවද ඔය යන්නේ ඉතින් දැන් වෙන නෑ යන්න. අරහිට යන්න. යන්න පුතා යන්න මැනිකේ යන්න පුතා යන්න මැනිකේ යන්න හොඳ පුතානේ යන්න මැනික යන්න පුතේ යන්න මැනිකේ යන්න පුතේ යන්නකෝ පන්සල් වදිලා එන්න බෑනේ පුතේ යන්න පුතේ යන්න හොඳ පුතානේ යන්න සුදු අද වෙන පාට ඔන්න. යන්න දුන්නේ යාගේ යන්න කොයන්න කැමා කරගෙන අර අහියර ඉපල්වලින් ඇස්සේ ඇවිදිනේ පේනෝ නේද මේ දුර ඉතින් දැන් ඔය අපි මෙච්චර දුර ඉන්නෝනේ ඕව බලන්න මේක එන්නේ හරිද මීටර් 100කට වැඩි යහනේ අරගෙන බලන්නේ ඒතර මෙහෙම ඉඳගෙන හෙල්ලෙන්නේ නැතුව දැන් අපි හෙල්ලෙන තුන්ටත් පේනනේ ඒතර උන් කරන ඒවා හෙල්ලෙන්නේ නැතුව අරගෙන පය ගණන් එතනට ඉන්නෝනේ කුරුමානව ගන්න දැන් අර දුක පේන්නේ අපේ ඔව් දැන් ඔය උතන්ට ගියත් ඇයි ගානට මෙහෙම ඇල්ලුවා කියන්න පුළුවන් සුදු යන්න කීයක් නෑනේ පුතා යන්න සුදු මහත්තයා යන්නකෝ ස්නයිපර් නෙමෙයි ටීපනස් වෙන්න හන පුළුවන් සුදු මහත්තයා යන්න යන්න ගන්න රේන්ජ් එක යන් මනික යන්න ස්නයිපර් ස්නයිපර් එකෙන් ගන්න පුළුවන් ඔය වැඩි දුර බා යන්න සුදු වඳින්න ඒවා ගන්න පුළුවන් මෙහෙම යන්න මැනික වඳින්න යන්න අපිට පුතා යන්න රේට යන් මම අපිට යන් ළඟට ගිහින් කිය ඉතින් ඔය නෝර වැට ගන්න කියනවා යන් ඔය යන්නකෝ මැනික යන්න මගේ අයන්න අරහෙට යන් අරහෙට අම්මිති පරක්කුණානේ කවුරුත් එන්නද ඒ පන්නන්න ඉන්නේ නෑ නේද
සුදු අර මැණික හෙට යන්නකෝ පුතේ. යන් යන්න සුදු මැණික යන්න අම්ම යන්. යන් යන් කන්න ඉල්ලන්න බෑ. දෙන නෑනේ. යන්. හොඳ පුතා වගේ යන්. යන්න මැණික යන්න. යන් යන් ඒතින් යන්න මැනික යන්න. යන්නකෝ අන්න මං කියලා අන්න දැක්කද මං කෙනෙක් දුවගෙන යන්න. බයයි ඒ අය කුණිය ටික ආයි යන්නද මේ පැත්තටනේ. යන් යන් කො යන්නකෝ. අර පැත්තට. ආ මේ පැත්තට. මෙහෙට යන්. පුතේ මෙහෙට යන්. මෙහෙට යන්. යන්. මේ බඩ පිළිගන්නේ වතුර ඉල්ල. වතුරට අරකින් යන්න දෙන්න බෑ. යන්න පුතේ. යන්න පුතේ වාගේ මෙයා වයසක කෙනෙක් නෙමෙයිද? ඈ? එයාට දැන් අවුරුදු 20ක්. මම නැට්ටට මොකක් කරලා දන්නේ නේද අයියේ? නැට්ටගෙන වැඩක් නෑනේ මෙයා පන්නන්න ඕනේ මොට්ට කනේ මම කතාවම් පොඩි කීකි. බල්ලා යන්නේ ඉතින් අපි වඳි. අරහිට යන්න. මගේ සුදු මැණික හරිද? යන්න අරහිට යන්න. ඉස්සරහ ඌ බෙට යන්න අන්නම් බෙට යන්න අර මෙහෙම ආයන් හොයන්නකෝ. යන්න සුදු මැණික වගේ හ්ම්? අලා එයාගේ අර උඩන් අර පිට යනවා කෝ අර යට කෝ යන් හොඳ පුතා යන්. මේගොල්ලෝ කතා කරන්නේ යන්නේ. ආයන් හොයන්නකෝ. යන්න පුතේ. සුදු යන්නකෝ ආ මෙතනනේ. හ්ම්. ඉතින් අර වදේ වඩාව ගඟනේ අන්නේ. උන් දැන් එනවා ගඟනේ. ඔන්න සාදාගෙන නැතිව යන්න පුතේ යන්න. කොන්න බඩු කෑල්ල. නෝරි යා පුංගෑ ඇවිල්ලා. ආයන් යන පැත්තට මෙයන්. ඉතින් අපිට ගාද? නෑ ඒක කොටද බෑ. යකෝ අර පැත්තේ තියෙනවා ගයිස් අර පැත්තේ තියෙනවා අපි පුඩ පැනලා යන්න හලෝ ඔන්න අලියේ කලියෙක් යන්න එපා ආමේ අපිත් යන්කෝ ඔන්න ඔය හැරිලා ඉන්නදී අන්න අලිය යන්න පුතේ යන්න මැනික යන්න මම අයියේ ඒ හරිනේ යාපි වෙද්ද මම කිව්වොත් ඔය දෙන්න දඟලන්න එපා කාට යන්න. ඕගලන්ගේ අඩිසතරයා හැරෙනවා.
මේ අර මතකද මේකෙන් තමයි අර එහා මෙහා ගිය රෝන් කළා ගියපාර අපි අපලා මේ මෙහි ડોක්ටර්මයි මේගොල්ලන්ගේ ડોක්ටර් ඔන්න අර ආර්යා ගියා. අර පැත්තෙන් යනවා. අර පැත්තෙන් යනවා.